හරි ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ සෙල් මොබයිල් ටියුටෝරියල් YouTube channel එකත් එක්ක. ඔයාලා ගොඩක්ම දකින්න ඇති මේ දවස්වල Facebook එකේ Instagram එකේ මෙන්න මේ වගේ ෆොටෝ ෂෙයා වෙනවා. හරි ඉතින් අපි බලමු මේ වගේ ෆොටෝ එකක් විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළත ඉක්මනින්ම හදාගන්න කියලා. හරි ඉතින් මේකට ඔයාලට කරන්න තියෙන්නේ පුංචි වැඩ. අපි ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එකත් all දාගෙනම වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ තියෙන වෙබ් browser එකක් open කරගන්න එක. හරි ඉතින් මෙන්න මේ විදිහට වෙබ් browser එකක් open කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන search bar එකේ ඔයගොල්ලෝ Google Gemini කියලා search කරගන්න ඕන. හරි ඊට පස්සේ මෙන්න මෙතන උඩින් මෙන්න website එකට ඔයගොල්ලෝ log වෙන්න ඕන. හරි ඉතින් එහෙම log වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එක. හරි එකෙන් ඔයාලා මෙන්න මෙතන තියෙන plus icon එක උඩ එකපාරක් touch කරගන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන upload file කියන option එකට යන්න ඕන. හරි එම් ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන photo and library කියන option එකට යන්න ඕන. ඔයාලට පුළුවන් දැන් ඔයාලා හදන්න යන photo එක හොඳට මූණ පේන photo එකක් select කරලා මේකට add කරගන්න. හරි ඉතින් මම දැන් මෙන්න මේ විදිහට photo එකක් select කරගෙන මේකට add කරගන්නවා. හරි ඉතින් එහෙම add කරගත්තට පස්සේ මෙන්න මෙතන ask Gemini කියලා type කරන්න තැනක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ඉතින් එතෙන්ට මම මෙන්න මේ දැන් type කරන එක ඔයගොල්ලෝ type කරගන්න ඕන. මම මේක පල්ලෙහා comment section එකේ හරි description එකේ හරි දාලා තියන්න. හරි ඉතින් ඒක මේ විදිහට type කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන send icon එක උඩ එකපාරක් touch කරන්න ඕන. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් just a second කියලා photo එකක් generate වෙනවා. හරි ඉතින් මේ විදිහට පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ photo එක ඔයගොල්ලන්ට ඔයාලා gallery එකටම download කරගන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට photo එකක් generate වෙනවා. හරි ඉතින් මේක පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම ඉස්සෙල්ලම පෙන්නපු වගේ photo එකක් මෙන්න මේ විදිහට ලස්සනට හැදිලා ආවා. හරි ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ photo එක ඔයාලා gallery එකටම download කරගන්න එක. ඒකට කරන්න ඕන මෙන්න මෙතන තියෙන download icon එක උඩ එකපාරක් touch කරගන්න එක. ඒක touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ message එකක් එනවා. හරි ඉතින් මෙන්න මේ එන message එකේ download කෙනෙක් උඩ එකපාරක් touch කරගන්න ඕන. හරි එහෙම touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාලා හදාගත්ත photo එක මෙන්න මේ විදිහට ඔයාලා gallery එකටම download වෙලා තියෙනවා. හරි එහෙනම් අපි ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා bell icon එක දාගෙන වීඩියෝ එකට like එකක් දාගෙන තියාගන්න.